ලැබුවා වූ මේ නව වසර සාමය සතුට පිරි හැමෝම හිතන දේවල් හිතන විදිහටම සිද්ධ වෙන නිදුක් නිරෝගීව ඉන්න ලැබෙන සුබම සුබ නව වසරක් වේවා කියලා ඔන්න මම ප්‍රාර්ථනා කරනවා. මේ ඉතින් මම පෙන්වන්න යන්නේ අද ජනවාරි 1 වෙනිදා මං දවස ගෙවපු විදිහ තමයි. උදෙන්ම ලස්සන මල් ටිකක් නෙලලා ගෙදර බුදු පහන තියලා මම ඝන දෙවියන්ටත් ඉතින් වැඳලා දවස ඔන්න අද පටන් ගත්තා. අද ජනවාරි 1 වෙනිදානේ. ඉතින් අවුරුද්දම සුබ වෙන්න ඕන. ඉතින් ඔන්න ඔය විදියට අපේ ගෙවල් ළඟ තියෙනවා ඔන්න ඔය විදිය දේවාලයක්. ඉතින් අපි දේවාලයට ගිහිල්ලා මුලින්ම බුදුහාමුදුරුවන්ට කිරි ආහාර පූජා කරලා පහන් හඳුන් කුඩු මල් ඔක්කොම පූජා කරලා ඉතින් අපි දෙවියන්ගෙනුත් ඔන්න අද ජනවාරි 1 වෙනිදා ආශිර්වාද ගත්තා. මේ තමයි අද මං ඔයාලට මේ දේවාලය ළඟ තමයි පෙන්වන්න යන්නේ. කදිරගොඩ මංගල මහා දේවාලය කියලා තමයි කියන්නේ. ඉතින් හරිම ලස්සනයි. වෙල්යාය ඊට පස්සේදී වැව. ඉතින් මෙන්න මේ වැවෙන් මංගල දෙවියෝ මතු වුණා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. කොහොම වුණත් කදිරගොඩ මංගල දේවාලය හරිම හොඳයි. අනුහස් තියෙන වැදගත්ම ස්ථානයක්. ඉතින් ඔන්න ඔය විදිහට අපි ගිහිල්ලා නුග ගහ ගාවත් පහන් පාත්තු කරලා වන්දනාමාන කරලා මංගල දෙවියන්ගෙනුත් ආශිර්වාද අරගත්තා. ඉතින් මේ තමයි මම ඔයාලට පෙන්වන්නේ ඒ දේවාල අඩවිය. ඉතින් මේ තමයි අර මම ඔයාලට පෙන්නපු වැව. ඉතින් වැව ලොකුවට තිබුණ වැවක්. දැන් පොඩ ඒ වැව පොඩි වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඔය ඈතින් පේනවා ලස්සන වෙල්යාය. වැවේ නෙළුම් මල් ගොඩාක් තියෙනවා. අපිට නෙළුම් මල් කඩා ගන්න තරම් ලොකුවට බැරි වුණා. මොකද මැදට වෙන්න තමයි තිබ්බේ. හරිම ලස්සනට තියෙනවා. ඉතින් හරිම නිස්කලංකයි මේ පරිසරය ඒ වටපිටාව හරිම හොඳයි. ඉතින් අද පළවෙනිදා ගිහිල්ලා වැඳලා කරලා ඒ වටපිටාවේ ඉන්න ලැබෙනකොට අවුරුද්දම ඇත්තටම හරි සුබයි වගේ. මේ ඉතින් තියෙන්නේ ඒ අවට තියෙන අනිත් දේවාල ටික. මංගල දෙවියන්ට අමතරව කතරගම දෙවියෝ, විෂ්ණු දෙවියෝ, සුමන සමන් දෙවියෝ, පත්තිනි මෑණියෝ එහෙම දේවාල ටිකකුත් හදලා තියෙනවා. ඉතින් ඔය අතර වාරේ මට අද දිල්රු පැෂන් එකෙන් ආරාධනාවක් ලැබුණා. එයාලගේ පේජ් එකේ ෆොටෝස් දාන්න මට ෆොටෝ ෂූට් එකකට එන්න කියලා. ඉතින් ඒ අක්කා කියපු නිසා මං ඔන්න ගියා. ගිහිල්ලා ඔන්න විදිහට තමයි ෆොටෝ ෂූට් කරේ. ඔයාලටත් ඇඳුම් ලස්සන ගන්න පුළුවන් දිල්රු ෆැෂන් එක ෆලෝ කරොත්. ඉතින් මං ඔයාලට මෙන්න මේ වීඩියෝ එක කලින් ගොඩ දවසකට කලින් දාලා තිබුණා. ගොඩක් අය බලලා තිබුණා ඉතින් ඒක. ඉතින් මං අද ඔන්න හිතුවා මට පන්ති ගාස්තු ළමයිගෙන් ලැබිච්ච දේවල් ටික මම පොඩ මේ විදියට වෙන් කරගන්න ඕන කියලා. ඉතින් මං අද පළවෙනිදම මේ වැඩේ කරන්න තමයි ලෑස්ති වුනේ. ඉතින් මං ඒ විදිහට මට ලැබුණු පොඩි මුදල මං ඉතින් ඔන්න විදිහට තමයි වෙන් කරේ. මට වෙන් කරන්න පුළුවන් උනේ මෙච්චරයි. ඉතින් මං ඔන්න ඔය ටික ඔය විදිහට ඔහොම වෙන් කරා. වෙන් කරගෙන ඊට පස්සේ ජනවාරි 1 වෙනිදාම හැම වැඩක්ම සුබ විදිහට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරපු නිසා ඉතින් මට හිතුණා අද මේ ටිකත් කරගත්තොත් හොඳයි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට මම මෙඩිසින් වලට, ඉයර් එන්ඩ් එකට, එමර්ජන්සි වලට, මගේ ෆන් පවුන්ඩ් එකට ඔය විදිහට මම ග්‍රොසරි shopping වලට එහෙම පුළුවන් විදිහට මම වෙන් කරගත්තා. මට මේ මාසෙ මැද පුළුවන් වුණොත් මම තව ඔකට පොඩි මුදල් ඇඩ් කරන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මම ඒ වැඩෙත් කරා. ඉතින් හවස මට පන්තියකුත් තියෙනවා. ඉතින් මම ඊට කලින් හිතුවා YouTube එකට මේ වීඩියෝ එක දාන්න ඕනි කියලා ජනවාරි 1 වෙනිදාම. ඉතින් මම ඔන්න දාන්න තමයි මේ රෙඩි වුනේ. ඉතින් ওই විදිහට මම ඔය පෙන්නන්නේ මම මාතර ගිය vlog එක දැම්මනේ ඔයාලට shopping vlog එක. ඒකෙදි මම Qtex එක දෙකක් ගත්තා. ඉතින් ඔය එකක් තමයි මම පෙන්නුවේ. ඉතින් ওই විදිහට මම දවස පටන් අරගෙන ටික දවස ගෙවෙද්දී මං හිතුවා මගේ ජර්නල් එක ලියන්න ඕනේ කියලා. ඉතින් මම ඊට කලින් මගේ ස්ක්‍රිප්ට් එක ලිව්වා. සුපුරුදු පාඩේදී මම මගේ ස්ක්‍රිප්ටින් ඔන්න පටන් ගත්තා. ඉතින් ඒ විදිහට මම ස්ක්‍රිප්ටින් එක ලියලා මම මගේ ජර්නල් එක තමයි මේ ලියන්න හදන්නේ. මගේ ජර්නල් වීඩියෝ එක බලලා නැතිනම් කවුරු හරි ඔන්න ඉතින් බලන්න මම දාලා ඇති ඒ වීඩියෝ එකත්. ඉතින් ජර්නල් බුක් එක හදන විදිය. ওই විදිහට ජනවරි මන්ත් එකේ ඔන්න අද පළවෙනිදනේ මට දැනට අද දවසෙන් තවම කරන්න පුළුවන් උනේ ඔච්චරයි. මං ඉතින් ඒ ටික තමයි ඔය මාක් කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට මම අද දවසේ වෙච්ච දේවල් ටික මම ලිව්වා. මට ඔයාලට කියන්න බැරි
වුණානේ. මට දිලුරු ෆැෂන් එකෙන් මට ලස්සන ගවුමකුත් හම්බුණා ඒ අක්කගෙන් තෑග්ගක් විදියට. ඉතින් දිලුරු ෆැෂන් එකෙන් ඔයාලට ලස්සන ඇඳුම් ගන්න පුළුවන්. එයාලගේ YouTube එකකුත් තියෙනවා. ඒ වගේම Facebook එකේ එයාලගේ page එකක් තියෙනවා දිලුරු ෆැෂන් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ පොත් මේසෙ මම දැන් ඔයාලට මේ පෙන්නන්නේ. මම මගේ පොත් මේසෙම තමයි ගණදෙවියන්ට වඳින්නේ. ගිනි පෙට්ටියකුත් තියෙනවා. ඉතින් මම බුදුන් වඳින ගණදෙවියන්ට වඳින නිසා මම එතන තමයි ගිනි පෙට්ටිය තියාගෙන තියෙන්නේ. ඉතින් මම මගේ දවස අද ජනවාරි දවස ඔන්න ඔහොම තමයි ඉතින් ගත කරේ. හැමෝටම සුබ නව වසරක්. සතුටින් ඉන්න. Thank you.